විශේෂයෙන්ම මීට අවුරුදු 43කට පෙර විශේෂයෙන්ම කළු ජූලිය කියලා කියන්නේ මොකක්ද කියන එකේ මූලික දේශපාලන අදහස යම් ප්‍රමාණයෙන් මෙතනට නැවත මතක් කිරීම සම්බන්ධ. මොකද අපි ඉතිහාසයේ හොයද්දී ඉතිහාසය අධ්‍යයනය කරද්දී ඒ අත්දැකීම් ලැබපු හිටපු ඒ ආදරණීය ශ්‍රී ලාංකයන් සමග සාකච්ඡා කරද්දී ඉතිහාසය අපිට ඉතාමත් හොඳින් මතක් කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද 83 කළු ජූලිය කියලා කියන්නේ නිශ්චිතව හුදකලා සිදුවීමක් නෙමෙයි. මොකද ඔබ දන්නවා අපි 1948 නිදහස හම්බෙච්ච දවසේ ඉඳන් විශේෂයෙන්ම අපේ රටේ පාලකයන්ට අපිට බැරි වුණා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන්න. ඒක නිසා අපේ රටේ, ඒ කියන්නේ අපේ රටේ බ්‍රිතාන්‍යයන් අපේ රට පාලනය කරද්දිත් බෙදා වෙන් කර විශේෂයෙන්ම කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ හරහා අපිව බෙදා වෙන් කර පාලනය කරගත්ත ක්‍රමයක් තිබුණා. එතනින් පස්සේ විශේෂයෙන්ම ඒ අධිරාජ්‍යවාදී රටවල් වලින් මිදුණට පස්සේ සමහර රටවල් පුළුවන් වුණා ඔවුන්ට විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටකට පුළුවන් වුණා ඉන්දියානු ජාතිකයන් හදන්න. හැබැයි අපේ රටට ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඇත්තටම හැකියාවක් ලැබුණ නැති වුණාට වඩා එතනට වෙච්ච අවස්ථාවට අදාළ කරන ඉඩකඩ හැදුවේ නැහැ. මොකද සිංහල නායකයෝ නිරන්තරයෙන්ම උත්සාහ කරා සිංහල දේශපාලන පක්ෂ ගොඩනගමින් ඒ වගේම මේ වෙනුවෙන් වැඩ කරන්න. ඒකේ ප්‍රතිවිරුද්ධාන්තය බවට පත් උනේ විශේෂයෙන්ම මුස්ලිම් නායකයන්, ඒ වගේම දෙමළ නායකයන් තම තමන්ගේ දේශපාලන මත අනන්‍යතාවයන් මත පදනම් කරගෙන ජාතිවාදය සහ දේශපාලන ව්‍යාපාර ගොඩනැගුවා සහ මතවාද ගොඩනැගුවා. ඒක තමයි ඔවුන්ගේ වැඩ බවට පත් උනේ. ඒකත් එක්කම විශේෂයෙන්ම 83 කළු ජූලියට අදාළව අපි දන්නවා විශේෂයෙන්ම 1977 JR බලයටපත් වෙනවා. ඒකත් එක්කම විශේෂම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් සිදු වෙනවා. ඒක නිශ්චිත සිදුවීමක් බවට පත් වෙනවා. විශේෂම 81 සංවර්ධ සභා ඡන්දය. ඔබ ඉතිහාසයේ හෙව්වොත් දැනට ඉතිහාසය කියලා සටහන් කරද්දී මේ සියල්ලම සඳහන් වෙලා තියෙනවා. 1981 කියන 6න් 5ක බලයක් ජයාට තිබුණාට නමුත් සංවර්ධ සභාව විශේෂයෙන්ම යාපනයේ කේන්ද්‍ර කරගත්ත ජනතාවගේ ජයග්‍රහණය ලබා ගැනීමට ජයාලට ඕනකම තිබුණා. ඒ වෙනුවෙන් තමන්ගේ දේශපාලන බලය, ඒ වගේම මැර බලය, දේශපාලන බලය යෙදුවා. 1981 සංවර්ධ සභා ඡන්දය කියලා කියන්නේ ඒක. ඒක නිසා තමයි අපි දන්නේ දුම්රිය මාර්ග අරගෙන ගාමිණී ලොකු ගේලා ඒ අතර සිරිව් මැතිවුලා ඒ සියලු දෙනා කෝච්චි වලින් අරගෙන ගිහිල්ලා යාපනයේ සංවර්ධ සභා ඡන්දේ මංකොල්ල කන්න උත්සාහ මැදිහත් වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි දන්න විදිහට 81 යාපනයේ පුස්තකාලය ගෙන තියන්නේ. යාපනයේ පුස්තකාලය කියන්නේ හුදු පුස්තකාලයක් නෙමෙයි. ඒ වෙද්දි ගත්තොත් එහෙම ආසියායතෙම වැඩිම පොත් සංඛ්‍යාවක් තිබුණු පොත් ප්‍රමාණය. සාමාන්‍ය සංඛ්‍යා ලේඛන වල අනුව ගත්තොත් එහෙම ඉතාමත් දුර්වල ගණයේ පොත් රාශියක් ප්‍රමාණයක් තිබුණා. ඒ 94000කට වඩා වැඩි පොත් ප්‍රමාණයක් තිබුණා. ඒක නිසා ඒක තමයි අමුයේ යාපනයේ පුස්තකාලෙ ගිනි තිබ්බේ. ඒක නිසා යාපනයේ පුස්තකාලය කියන්නේ ඒ මොහොතේ වෙද්දී අද වෙද්දී ලංකාවේ ගත්තොත් ලංකාවේ මං හිතන්නේ එකම එක පුස්තකාලයයි තියෙන්නේ. මම හිතන්නේ පාවාන් ගලෝලා ඇතුළට යන. ලංකාවේ මම දන්න විදිහට තියෙන එකම එක පුස්තකාලය තමයි පාවාන් ගලෝලා පුස්තකාලයට යන. එතනට කියන දේවත්වයෙන් සලකන තැනක් තමයි යාපනයේ පුස්තකාලය බවට පත් වෙලා තිබුණේ. එහෙම තියෙන තැනකට තමයි JRලා ඒ වෙලාවට හිටපු එක්සත් ජාතික පක්ෂය ගිනි තියලා ගිනිපත් කරේ. ඒ 81 පුස්තකාලේ ගිනි තියලා එතනට කරා. ඊට පස්සේ ලාම්පු කඩගෙඩි සෙල්ලම් ආවා. ඒ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට තමයි 1983 කළු ජූලිය කියන එක ඉස්මතු වෙන්නේ. ඒ නිසා මේක නිශ්චිත හුදකලා සිදුවීමක් නෙමෙයි. මේකම දැන් අද අපිට කල්පනා කරන්න පුළුවන් මේක ඕනකම තිබුණා විශේෂම සිංහල සහ දෙමළ ජාතිවාදී ගැටුම හදන්න. ඒ වෙනුවෙන් JR තමන්ගේ දේශපාලන යෙදෙව්වා, බලය යෙදෙව්වා, මැර බලය යෙදෙව්වා. ඒ වෙනුවෙන් තමයි ඒගොල්ලෝ වැඩ කටයුතු කරමින් හිටියේ. එතකොට ඒකේ ප්‍රතිඵල විදිහට තමයි 1983 ජූලි මාසේ 15 වෙනිදා උතුරේ ඒ වෙලාවේ ගත්තොත් එහෙම යම් සන්නද්ධමය කල්යකට සුහුඹුල් අවස්ථාවක තිබුණේ ඔවුන් දෙන්නේ ඝාතනය වෙනවා. එහි ප්‍රතිඵලයේ විදිහට තමයි 1983 ජූලි මාසේ 23 වෙනිදා හමුදා සමාජිකයන් 13 දෙනෙක් ඝාතනය කරන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා හමුදාවේ සෙබළුන් ඝාතනය වුණාට පස්සේ ඒ හමුදා සෙබළුන් නැවත අවසන් කටයුතු කරන්නේ බොහෝ දුරට තමන්ගේ ගෙවල් වල. හැබැයි JR කල්පනා කරේ මොකද්ද? මේ 83 කළු ජූලිය ඇතුලේ මේ යාපනයේ නිශ්චිත හමුදා සෙබළුන් 13 එකවර ඒ වෙලාවේ හමුදාව සෙබළුන් 13න් ඝාතනය වෙනවා. මේ தත්ත්වය කොහොමද තමන්ගේ දේශපාලනයට පාවිච්චි කරන්නේ? සිංහල දෙමළ ජාතිවාදී කෝලහලයක් බවට පත් කරන්නේ. ඒක නිසා JRලා තීන්දුව කරනවා ඒ වෙලාවේ ඒ හමුදා සෙබළුන් 13 දෙනාගේ අවසන් කටයුතු කරන්න බොරැල්ල කනත්තට එන්න. බොරැල්ල කනත්තට ගේන්න. ඒ තීන්දුව කරන්නේ මොකටද? ඒ ජාතිවාදී පසුබිම, ඒ පස
ඒ ලේ ටික ඒ අදාළ කරන පසුබිම හදන්න තමයි JR තීන්දුව කරන්නේ. 1983 ඒක බොරැල්ල කනත්තර ගේන තීන්දුව කරනවා. ඒකත් එක්ක විශේෂම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් සහ ඒ වෙලාවේ ජාතිවාදයේ මත පදනම් කරගත්ත හිටපු සිංහල යම් කණ්ඩායම්, කල්ලි කණ්ඩායම් ඔවුන් විශේෂයෙන්ම මේක මත පදනම් කරගෙන ජාතිවාදය අවසන් මැදිහත් වෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම හමුදා සෙබළුන් 13 දෙනාගේ මෘතදේහයන් බොරැල්ල කනත්තර ගේන සුදුෙද්දී ඒකත් සමගම ගත්තොත් එම කොළඹ කච්චේරියට කඩාගෙන පනිනවා. ඒ කොළඹ කච්චේරියට කඩාගෙන පනින්නේ ඇයි? වෙන මොකක් නෙමෙයි මැතිවරණ නාමලේඛන ටික ගන්න. මැතිවරණ නාමලේඛන ටික ගන්න ඇයි? ඒ ප්‍රදේශවල ඉන්න දෙමළ සහෝදර සහෝදරයන්ගේ නම් ටික ගන්න. එතනට මේක අරගෙන යන්නේ. එක්සත් ජාතික පක්ෂය. ඒ වෙලාවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෝ එතනට ගෙනහල්ලා ඊට පස්සේ අවසානයේ මෙතන තත්ත්වය ඉතාමත් බැරෑරුම් වෙච්ච නිසා අවසානයේ හමුදා සෙබළුන්ගේ මృతදේහයන් බොරැල්ලට ගේන්නේ නැහැ. ආයි නැවත ඔවුන්ගේ පවුලට බාර දෙනවා. ඒ විද්‍ය අවශ්‍ය කරන පසුබිම සියල්ලම හදලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි 24 25 කියන දවස් දෙකේම ගත්තොත් එහෙම ඔබ දන්නවා ඒ ඉතිහාසය ඇතුළේ ඉතාම සඳහන් කරලා පොලිසියටත් හමුදාවත් කිසිදු දෙයක් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ඔවුන් තමන්ගේ පොලිස් ස්ථානවලට ඒ වගේම හමුදා බැරක් වලට වෙලා ඉන්නවා. ඕන විදිහකට ඒක ඇතුලේ ජේආර්ලා ඉඩකඩ හදන්න උඹලා ඕන විදිහට මේ ගැටුම අවශ්‍ය විදිහට මැදිහත් කරන්න ඕන දේ හදනවා. ඉතිහාසයේ ඊට පස්සේ අපිට ඕනනම් කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම තමයි ක්‍රියාත්මක වුණේ ඊට පස්සෙත්. ඒක නිසා මොකද උනේ? ඒක හැදුවා. ඒ විතරක් නෙමෙයි ඒ මොහොතේ වෙදී වැලිකඩ බන්ධනාගාරේ. ඒ වෙලාවේ දෙමළ රැඳවියන් ප්‍රමාණයක් ගිහිල්ලා තිබුණා. 43 දෙනෙකුට වඩා ප්‍රමාණයක් ගහලා බන්ධනාගාරය තුලේ මරනවා. එහෙම තිබුණේ. එතකොට එතනට මැදිහත් උනේ. ඒක නිසා මුළු රටක් තෙත් කරන්න, මුළු රටක් ලේ විමානයක් බවට පත් කරන්න, මුළු ලංකාව පුරාම 83 පදනම් කරගෙන කළු ජූලිය මත පදනම් කරගෙන දෙමළ කඩද, ඒ තියෙන ව්‍යාපාරික ස්ථානද, බඩු භාණ්ඩද, සත්තුද ඒවා කිසි දෙයක් අදාළ නැහැ. සමූල ඝාතනයකට මුළු රටක් විදිහට තෙත් කරන්න ඒ වෙලාවේ 83 කළු ජූලිය ආරම්භ කරනවා. එහි ප්‍රතිඵලය මොකද්ද? 83 කළු ජූලිය ප්‍රතිඵලය මොකද්ද? JRලා මොකද්ද කරේ? ඒ මොහොතේ හිටපු රනිල්ලා ඒ වගේම හිටපු සියලු දෙනා මොකද්ද කරේ? විශේෂයෙන්ම මම මේක කියන්න කැමති. ඔබ දන්නවා යාපනයේ පුස්තකාලයේ ගිනි තියෙන මොහොතේදී හැන්සාඩ් වල තියෙනවා. යාපනයේ පුස්තකාලේ ගිනි තියද්දි රනිල් වික්‍රමසිංහ, ඒ වගේම ගාමිණී වික්‍රම පෙරේරා, ගාමිණී දිසානායක, ගාමිණී ලොපුගේ, සිරිල් මැතිව් මේ පස් දෙනාම යාපනයේ තානායම් වල ඉඳලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙලා තියෙනවා. එතකොට දැන්ට ජීවතුන් අතර ඉන්න එකනා තමයි රනිල් වික්‍රමසිංහ. අද මේ කතා කරන රනිල්ලා. ඒ රනිල්ලා ඒ වෙලාවේ යාපනයේ පුස්තකාල වලට ගෙනි තිබ්බි. අමුම මේ මිනිස්සුන්ගේ තිබුණ හදවතට ගෙනි තිබ්බි. මිනිස්සු ඝාතනය කරාට වඩා වැඩි විනාශයක් තමයි එදා කරේ. එහෙම තමයි රනිල්ලා වැඩ කරේ. එහෙම තමයි එක්සත් ජාතික පක්ෂය ඔය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තලා වැඩ කරේ. ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාර වැඩ කරේ. එහෙම මැදිහත් උනේ ඒගොල්ලෝ. ඒක නිසා 83 කළු ජූලිය කියන හුදකලා සිදුවීමක් නෙමෙයි. ඊ අවසන් ප්‍රතිඵලය මොකක්ද? අවසන් ප්‍රතිඵලය තමයි 30 අවුරුදු යුද්ධයක්. 30 අවුරුදු යුද්ධයක්. ඒ 30 අවුරුදු යුද්ධයේ ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලයේ ශේෂපත්‍රය මොකද්ද? ශේෂපත්‍රය තමයි අපිට දැවැන්ත ආර්ථික හානිය. සිංහල දෙමළ බර්ග මුස්ලිම් දැවැන්ත ජීවිත හානිය. හරිද? අපි අවුරුදු කීපකින් අපි කොච්චර අවුරුදු 30කින් 40කින් අපි ආපස්සට ගියා. එතනට තිබුණේ අඩුම තරමේ කාලයක් තිබුණා. අඩුම තරමේ අම්මා තාත්තා අඩුම තරම එකම බස් එකේ යන්නේ නැහැ. ෂුවර් නැහැ. ගෙදර කට්ටිය ඔක්කොම එකට යන්නේ නැහැ. එහෙම තිබුණේ. හැබැයි ඔබ දන්නවා 30 අවුරුදු යුද්ධයක් ඇතුළතදී විශේෂයෙන් මේකට මැදිහත් වුණු. විශේෂයෙන් මේ වෙලාව හිටපු දේශපාලන අධිකාරී එක දුවෙක් පුතෙක් ඝාතනය වුණේ නැහැ. මම කියන්නේ ඒගොල්ලෝ ඝාතනය වෙන්න ඕන කියලා නෙමෙයි. නමුත් දේශපාලනයේ හැසිරුණේ එතනට. හැබැයි මේ 30 අවුරුදු යුද්ධය ඇතුලේ මේ හදපු සිංහල දමිළ ඒ ගැටුම ඇතුලේ අපේ රට බාර ගන්න, අපේ රට ගොඩනගන්න, අපේ රට මේ තිබුණාට වඩා ඔසවා තබන්න හිටපු මිනිසුන් සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු මිනිසුන් කොයිතරම් ප්‍රමාණයක් අපිට අහිමි වුණාද? දීපල කොච්චර ප්‍රමාණයක් අහිමි වුණාද? අවසානයේ අපිට ඉතුරුනේ මොනවද? ඉතුරුණු හිස් බිල්ඩින් ටිකක්. අපිට ඉතුරුනේ බිරින්දෑවරු තමන්ගේ ස්වාම පුරුෂයන් නැතුව හඬන. අපිට දරුවෝ ප්‍රමාණයක් ඉතුරු වුණා. කවුද? අම්මයි තාත්තයි දෙන්නම නැති. ඒ කේද වාචකයක් විතරයි ඉතුරු වුණේ අපිට. හැබැයි ඒගොල්ලන්ගේ දේශපාලන ගේම ගත්තා. ඒක නිසා තමයි ජේආර්ලා, ඒ වගේම රනිල්ලා, ඒ වගේම ප්‍රේමදාස මහත්මලා ඒ සියලු දෙනා මේ දේශපාලන ගේම් එක කරේ. ජාතිවාදී. ඒක තමයි 83 කළු ජූලිය කියලා කියන්නේ. එහි ප්‍රතිඵලය තමයි එතනට ගියේ. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න එච්චර විනාශයක් වෙලත් ඒක මෙතනින් හා නතර වුණාද? නතර වුණේ නැහැ. එතනින් පස්සේ 30 අවුරුදු යුද්ධයක් ඉවර වෙලා එතනට අපිට විනාශයක් වෙලා අපිට සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු අපේ ආදරණීය ජනතාව අපිට අහිමි වෙලා මේ පාලකයෝ එතනින් පාඩමක් ඉගෙන නැත නෑ. එතනින් පස්සෙත් ඔවුන්ට තවත් ලේ ඕනකම තිබුණා. තවත් ජාතිවාදී ගැටුමක් ඕන වෙලා තිබුණා. තවත් අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ලේ අපේ රටේ පාලකයන්ට ඕන වෙලා තිබුණා. ඒක නිසා තමයි
එක වෙලාවක සිංහල සහ දමිළ ගැටුමක් නිර්මාණය කළා 30 අවුරුදු යුද්ධයක පස්සෙත් එතනොත් ඒ හිටපු පාලකයන්ට මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෝඨාබෙලට නාමල්ලට සජිත්ලට ඒත් ඕන වෙලා තිබුණා ලේ. අපේ රටේ සිංහල දෙමළ මිනිසුන්ගේ ලේ ඕන වෙලා තිබුණා. ඒ වෙනුවෙන් තමයි ඒගොල්ලා පහුගිය කාලේ පුරා උත්සාහ කරේ එක පැත්තකින් නැවත මුස්ලිම් සහ සිංහල ගැටුමක් නිර්මාණය කරන්න. එහි ප්‍රතිඵලය තමයි පහුගිය ඉතිහාසය ඇතුලේ දර්ග නගරය හරහා එන්නේ. එහි ප්‍රතිඵලය තමයි අපිට ගත්තොත් විශේෂයෙන්ම අම්පාරේ හරහා එන්නේ. මහනුවර හරහා එන්නේ. එහි අවසන් ප්‍රතිඵලය තමයි පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ. ඔබ කල්පනා කරලා බලන්න මේ සිදුවීම මොකද්ද? එක පැත්තකින් අපේ රට 30 අවුරුදු යුද්ධයකට පටලලා එක පැත්තකින් සැලසුම් සහගතව ජේ.ආර්.ලා, රනිල්ලා, ප්‍රේමදාසලා එකතු වෙලා සිංහල දමිළ ගැටුමක් හදලා තමන්ගේ දේශපාලන ගේම් එක වෙනුවෙන්. එතනින් පස්සේ කවුද? මහින්දලා, ගෝඨාබෙලා, නාමල්ලා එකතු වෙලා සිංහල මුස්ලිම් ගැටුමක් හදනවා අවසන් ප්‍රතිඵලයේ පාස්කු ප්‍රහාරය. එහෙම නැතිවත් උනේ. ඒක නිසා මේක සරල සිදුවීම් නෙමෙයි අපේ රට තිබුණේ. ඒක නිසා තමයි අද ලංකාවේ පළවෙනි වතාවට ජනතාවාදී රජයක් නිර්මාණය වෙච්ච නිසා. ලංකාවේ පළවෙනි වතාවට සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා එකට එකතු කරගත්ත ශ්‍රී ලාංකීය මත පදනම් කරගත්ත ආණ්ඩුවක් ආපු නිසා අද මොකද වෙලා තියෙන්නේ? ඒවා හෙලිදරව් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා තමයි පාස්කු ප්‍රහාරය හෙලිදරව් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක නිසා තමයි ලංකාවේ පළවෙනි වතාවට මේ වෙන්නේ ඒ මොහොතේ හිටපු බන්ධනාගාරයට ගිහිල්ලා ඒ හිටපු සැකකරුවන් බලන්න මහින්ද බැසිල් නාමල්ල ගියා කියලා තොරතුරු ඇතුලේ එන්නේ. ඒවා සරල සිදුවීම් නෙමෙයි. පිල්ලයන්ල බලන්න ගියා කියලා සාධක එන්නේ. ඒ එළියට ආවට පස්සේ නාමල්ල ඇවිල්ලා කියන ඕ මම බලන්න ගියා තමයි කියලා. හැබැයි ඒක ඉස්සෙල්ලා කියන්න බැරුණේ. ඉස්සෙල්ලා කිව්වේ නෑ. ඇයි? ඒගොල්ලෝ ඒ ජාතිවාදය වෙනුවෙන් තමයි වැඩ කරේ. ඒ ලේ පිළිබඳ වෙනුවෙන් තමයි ඒගොල්ලෝ වැඩ කරේ. අද මොකද වෙන්නේ? අද අර තිරපිටපත එකින් එකට එළිදරව් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක ඇතුලේ තමයි විශේෂයෙන්ම සලේ නාටකම එළියට එන්නේ. අද වීරවංශලකෝ අද ගම්මන්පිල්ලකෝ හරිද මොකක්ද වෙලා තියෙන්නේ? ඒක නිසා ලංකාවේ පළවෙනි වතාවට ජනතාවාදී රජයක් නිර්මාණය වෙලා මේවා පිළිබඳ යුක්ති ඉෂ්ට කරමින් ඉන්නවා. අද ලංකාවේ පළවෙනි වතාවට සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා අද විශ්වාස කරනවා නීති ආධිපත්‍ය පිහිටුවීම් තියෙනවා. ඒක නිසා ඔවුන් වෙනුවෙන් අද යුක්තිය ඉෂ්ට වෙනවා. ඒ යුක්ති ඉෂ්ට වෙදී තමයි මේ දේශපාලන අපරාධ කරුවන්. ඒ වගේම මේ දේශපාලනයට සම්බන්ධ වෙලා මේ අපරාධය සම්බන්ධ යම් සීමිත නිලධාරීන් පිරිස්. ඒ වගේම මේකත් එක්ක සම්බන්ධ ජාවාරම් කරු සියලු දෙනා අද කලබල වෙලා තියෙනවා. ඒ කලබලව තමයි තමන්ගේ ඉතුරු පණ රැකගන්න දේශපාලන වශයෙන් මේ තියෙන විනාශය රැකගන්න ඕන් කරන්න පුළුවන් ඉතුරු ගේම් ටික ගහන්න. අපි දන්නවා ඒක ජනතාව දැනුවත් වෙලා ඉන්නේ. ඒක නිසා තමයි ජනතාව මැදිහත් වෙමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඉදිරියේ එමින් තියෙන එක ඉතිහාසයේ වුණේ එහෙම. හැබැයි ලංකාව විශේෂම ශ්‍රී ලාංකේය ජනතාවට අද බලාපොරොත්තුවක් ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ දිශාවට අද යමින් තියෙනවා. ඒක නිසා තමයි අපි විශේෂම ජනතාවාදී රජයක් නිර්මාණය කරගත්තට පස්සේ අවුරුදු 1කමාරක් ඇතුළේ ඇවිල්ලා තිනවා. මේ මොහොතේදී ලංකාවේ කිසිදු තැනක සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ කිසිදු ගැටුමක් ඒක ජාතිවාදී ගැටුමක් නැත්නම් ආගම්වාදී ගැටුමක් පත් නොවෙන්න මැදිහත් වෙන ආණ්ඩුවක් බවට පත් වෙලා තිනවා. ඒක සිංහල ජනතාවගේ අයිතිවාසිකම්ද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්ද මුස්ලිම් ජනතාවගේද බර්ගද මැලේ සියලු දෙනාගේ අයිතිවාසිකම් රකින්න ඒ වෙනුවෙන් ආදරය කරන ශ්‍රී ලාංකේය මිනිස්සු ගොඩනගන අද රටක් ඇවිල්ලා තිනවා. ඒ වෙනුවෙන් තමයි මැදිහත් වෙන්නේ. ඒ වගේම සමාජවාදී තරුණ සංගමය කියන්නේ මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මොකද්ද? මම ඒ ඉතිහාසයත් මතක් කරන්න කැමතියි. 1983 අපේ පක්ෂය තහනම් කරනවා. හැබැයි අපි කිසි වෙලාවක ජාතිවාදී වෙනුවෙන් අපි මැදිහත් උනේ නැහැ. අපිට කොයිතරම් දුෂ්කර අමාරුකම් වල මොහොත තිබෙත් අපි ශ්‍රී ලාංකේය ජාතිය විශ්වාස කරා. සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා එකට එකතු වෙලා මිසක් මෙතනින් එහාට ගොඩ නැගෙන්නේ නැහැ කියන එක බරපතල විශ්ෙන් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට විශ්වාස කරා. අපිට දුෂ්කර කොන්දේසිය ඇතුලේ. ඔබ දන්නෝ අපි 103ට වැටිච්ච දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබුණා. ලංකාව ඇතුලේ මුස්ලිම් ජාතිවාදය, සිංහල ජාතිවාදය ඕනෑ තරම් උඩට එද්දිත් අපි ඒක වැළඳ ගන්න උත්සාහ කරේ නැහැ. කොච්චර අමාරුකම් තිබුණේ. අපි විශ්වාස කරේ රටක් ලෙස නැගිටිනවා නම් ඒ ශ්‍රී ලාංකේය ජාති මත පමණයි. එය කිසිසේත් එක ජාතීන් මත ගොඩනගන්න වෙන්නේ නැහැ කියන බරපතල දේශපාලන විශ්වාසය අපිට තිබුණා. ඒක නිසා තමයි අපි වැඩ කරමින් තිබුණේ. ඒ වගේම සමාජවාදී තරුණ සංගමය 2008 යුද්ධය ඉවර වුණේ තීරණාත්මක ලෙස 2008 සමයි සමාජවාදී තරුණ සංගමය පටන් ගන්නේ මේ කළු ජූලිය වෙනුවට කියන්නේ අඳුරු කරපු යුගයේ වෙනුවට සහෝදරත්වයේ ආදරයේ තෙතමනය තියෙන අපිට මැදිහත් වීමක් අපිට කරන්න ඕනකම තියෙනවා කියලා. ඒ වෙනුවෙන් තමයි සමාජවාදී තරුණ සංගමයේ සහෝදරත්වයේ දිනේ එක්ව අපි පියාඹමු. සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා එකතු වෙලා සහෝදරත්වයේ දිනේ එක්ව අපි පියාඹමු කියන එක අපි ආරම්භ කරේ. ඒ වෙනුවෙන් අපි විවිධ ක්‍රියාකාරකම් කරා. එක වෙලාවක අමාරු මොහොතක අපිට සාමාන්‍ය සමහර දැවැන්ත ප්‍රහාර එද්දී අපි ජාතිවාදී ලේබල් අලවද්දිත් අපි ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් අපේ නී සිටියා 2008 ඉඳන්. ඒක නිසා
අපි ආණ්ඩු බලයක් ලබා ගැනීමට පෙරත් 2008 ඉඳන් අපි ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම වෙනුවෙන් සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා එකට යොදලා අපි වැඩ කටයුතු කරමින් යනවා. ඒ වෙනුවෙන් තමයි අපි මැදිහත් වෙමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙවරත් අපි සමාජවාදී තරුණ සංඝය විදිහට අපි ක්‍රියාකාරකම් රාශියක් අපි ආරම්භ කරලා තියෙනවා මෙවර සහෝදරත්වයේ දිනේ වෙනුවෙන්. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මෙවර අපි වැඩසටහන් රාශියක් අපි සූදානම් කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අපි 2006 අද දවසේ අපි 22 වෙනිදා විශේෂයෙන්ම ලංකා පුරා ඔබේ මාධ්‍ය ආයතන හරහා අපි සියලු ජනතාව අද දැනුවත් කරන්න අපි මේ මාධ්‍ය සාකච්ඡාව කරනවා. ඒ වගේම හෙට දවසේ අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ පැය 3ක කාල වේලාවක් අරගෙන කල්තැබීමේ විවාදයක් ගන්න විශේෂයෙන්ම මේ 83 කළු ජූලිය මත පදනම් වෙච්ච දේශපාලනයත් එතනින් එහාට මෙවැනි සිදුවීමක් අපේ රටේ ආයි මෙතනින් එහාට ඇති නොවි විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම වෙනුවෙන් අපේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ සංවාදයත් ඒ මැදිහත් වීමත් කරන්න අපි හෙට දවසේ අපි බලාපොරොත්තු වෙනවා කල්තැබීම් විවාදයකින් මේ ආරම්භ කරන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා 23 වෙනිදා හවස විශේෂයෙන්ම හදවතක මතකය කියන නමින් අපි විශේෂයෙන්ම සංස්කෘතික සංවාදයක් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කරනවා හෙට හවස 5ට ගම්පහ දිස්ත්‍රික්කයේ සහෝදරත්වයේ දිනේ වෙනුවෙන්. ඒ වගේම මෙහි ප්‍රධාන වැඩසටහන අපි මේවර කල්පනා කරලා තියෙනවා මඩකලපුව දිස්ත්‍රික්කයට අරගෙන යන්න. ඒ නිසා ජූලි මාසේ 25 26 කියන දවස් දෙකේ මුරන්කොට්ටච්චි කියන ගමත් ඒ වගේම පුන්නිකුඩා කියන ගමත් ඒ වගේම එරාවුල් කියන ගම්මාන තුන ඇතුලේ අපි 25 26 කියන දවස් තුන ඇතුලේ අපි මේ ගම් ඇතුළට විශේෂයෙන්ම සමාජවාදී තරුණ සංගමේ සිංහල දෙමළ බර්ග මුස්ලිම් ඉන්න තරුණ තරුණියෝ මේ ගම්මාන ඇතුළට ගිහිල්ලා ඒ ගම්මාන ඇතුලේ නතර වෙලා විශේෂයෙන් මේ ගම්මාන ඇතුලේ ඉන්න ජනතාවත් එක්ක ශ්‍රමදාන කටයුතු කරන්න ඒ වගේම චිත්‍රපටි බලන්න වැඩසටහන් සංවිධානය කරන්න ගීත රස වින්දන වැඩසටහන් කරන්න ඒ වගේම දරුවන් එකතු කරගෙන විවිධ වැඩසටහන් කරන්න ඒ වගේම ක්‍රීඩා තරඟ කරන්න වැඩසටහන් රාශියක් ඒ ගම්මාන ඇතුලේ ජනතාවත් එක්ක අපි සූදානම් කරගෙන තියෙනවා 25 26 කියන දවස් දෙකේ. ඒ වගේම 26 වෙනිදා අපි මඩකලපේ රාහුල් කියන නගරේ ප්‍රධාන වැඩසටහන අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා හවස 6 වෙද්දී රාහුල් කියන නගරය ඇතුලේ බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉන්න සියලු ජනතාවටත් අපි ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි අපි ලංකාව පුරාම මේ මාසය පුරා 23න් පස්සේ ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අපි විශේෂයෙන්ම ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා බෙදා හැරීමක් අපි ආරම්භ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ජාතික සමගිය වෙනුවෙනුත් ඒ වගේම ලාංකීය ජාතිය ගොඩනැගීම වෙනුවෙත් අපි බැනර් අත්සන් කිරීමේ ව්‍යාපාරිකුත් අපි ආරම්භ කරනවා. ඒ වගේම ලංකාව පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම විශේෂයෙන්ම සමාජවාදී තරුණ සංගමයේ මැදිහත් වෙලා ජාතික සමගිය වෙනුවෙන් අපේ රටේ තරුණයෝ එකතු කරගත්ත විවිධ සිනමා විචාර වැඩසටහන්, ඒ වගේම සංස්කෘතික වැඩසටහන්, ඒ වගේම විවිධ ක්‍රියාකාරකම් රාශියක් ජූලි මාසෙ පුරා අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි සමාජවාදී තරුණ සංගම විදියට මෙම වැඩසටහන අපි සූදානම් කරලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ලංකා පුරා අපිට රටක් විදියට නැගිටින්න ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ දිශාවට ගොඩ නගන රජයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි හිතනවා මේක රජයකට විතරක් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. විශේෂයෙන්ම අපේ රටේ අනාගතය ගැන තරුණ පරම්පරාව. ඒ නිසා සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා මේ ජනතාවාදී රජයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකේ එක අරමුණක් තමයි ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම, විශේෂයෙන්ම ජාතික සමගිය වෙනුවෙන් ගොඩනැගීම. ඒක නිසා ඒ වෙනුවෙන් තමයි අපි සමාජවාදී තරුණ සංගමයේ වැඩ කරන්නේ. ඒක නිසා අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අපිට ඕනකම තියෙන අපේ රටේ තරුණයන් විදිහට වෛරය වෙනුවට අපිට ආදරය ඕන වෙලා තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම අමනුස්සකම වෙනුවට අපිට මනුස්සකම අපිට ඕනලා තියෙනවා. ඒ වගේම අවිද්‍යාව වෙනුවට අපිට විද්‍යාව ඕනලා තියෙනවා. ජාතිවාදය වෙනුවට ජාතික සමගිය අපිට ඕනලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි සමාජවාදී තරුණ සංගමේ පෙළ ගැහෙන්නේ. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන්ම අපේ රටේ සියලු තරුණයන්ට ආරාධනා කරනවා ජාතිවාදය පදනම් කරගත්ත ගෝත්‍රික දේශපාලන ව්‍යාපාර සහ තව චූටි කල්ලි කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් අපි දේශපාලනිකව පරාජයටපත් කරන්න ඕනේ.
දේශපාලනිකව අපි විනාශය කරන්න ඕනකම තියෙනවා. හැබැයි සමාජවාදී තරුණ සංගම විදියට ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම සියලු දෙනා එකට එකතු වෙලා අපි ඉදිරියට එන්න ඕනේ. ඒ මතවාදී වශයෙන් ඒ වගේම ක්‍රියාකාරකම් ඇතුලේ අපි ඉදිරියට එන්න ඕනකම තියෙනවා. එයට අපි ආරාධනා කරමින් සහෝදරත්වයේ දිනේ වෙනුවෙන් සියලු දෙනාට අපේ රටේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම සියලු දෙනාට අපි ආරාධනා කරමින්